ආයුබෝවන් වාසනාවන්ත සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙස් විදෙස් මාගේ ආදරණීයන් හැමෝටම ඔයාලගේ මානසික කායික උපද්‍රවයන් දුරු වී ඒ වගේම වාසනාව ජයග්‍රහණය ආරක්ෂාව ගුණනුවණ වර්ධනය මේ සියලු දේවල් අපිට අපේ ජීවිත ගමන පියමන් කිරීමේදී අත්‍යවශ්‍ය සාධක වෙනවා. ඉතින් මේ දේවල් අපේ ජීවිතයට යහපත් දේවල් ලං කරගෙන යහපත් ගමනක් යන ඔබට කවදාවත් වරදින්නේ නැහැ වගේම ඒ විශ්වයේ අනන්ත වූ ශක්තියින් තමා තුළ ගොඩනගා ඒ තුලින් තමා ප්‍රයෝජනයක් අරගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන ඒ සිතුවිලි රටාවත් එක්ක අපට එදිනෙදා ඇති හැකි අයුරින් පුණ්‍ය කටයුතු වලට සහ සම්බන්ධ වෙලා තවත් කෙනෙකුට යහපත් දෙයක් කරන්න ඉදිරිපත් වෙලා ගෙවන ජීවිතය තුලින් අපට මෙලොවසේම පරලොවත් යහපත් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අලුත් අවුරුද්දේ අලුත් දෙයක් විදිහට ඔබට සුළු කෙමක් මා අද දෙන්න තීරණය කරා. ඉතින් මේ සඳහා අවශ්‍ය සුළු දෙයක් ඕගොල්ලන්ට පිරිසිදු සාමාන්‍ය සයිස් වතුර වීදුරුවක්, හිස් වතුර වීදුරුවක් සහ හිමාලයන් ලුණු මේ සඳහා යොදාගත්තොත් වඩාත් හොඳයි. එහෙම නැතිනම් අනිත් ලුණු යොදාගත්තා කියලා ගැටලුවකුත් නැහැ. ඉතින් බදාදා දවසක හිමිදිරි උදෑසන ඉර උදාවත් එක්කම ලුණු සාමාන්‍යයෙන් අපේ දල වශයෙන් අපේ අතට අපි කියමුකෝ අහුරක් කියලා ලුණු අහුර ගානේ වීදුරුවේ පිරිසිදු වීදුරුවක් ඒ වීදුරුවට ලුණු අහුරු දෙකක් වීදුරුවේ 3 කාලක් එන මට්ටමට පුරව ගන්න ඕනේ. මේ විදිහට පුරව ගන්නා ලද ඒ ලුණු ස්වල්පයට මා ඔබට සුවිශේෂී වූ මන්ත්‍රයක් දෙනවා. ඒ මන්ත්‍රයෙන් 21 වතාවක් මේ ලුණු එක ජප කරගන්න ඕනේ. විශේෂයෙන් සිහිපත් කරගත යුතුයි මේ ශාන්ති කර්මය මේ ජීවම මේකෙම කරන අවස්ථාවේදී නිර්මාංශීව සිටීම ඉතාමත් වැදගත්. ඒ වගේම කිලිකුණු රහිත වීම කාන්තා පාර්ශවය නම් විශේෂයි. ඒ දිනේ තුල කිලිකුණු රහිතව මෙය සිදු කිරීම ඉතාමත් වැදගත් දෙයක් වෙනවා. ඉතින් වීදුරුවට පුරව ගන්නා ලද ලුණු ස්වල්පයට මම කියන මේ මන්ත්‍රය 21 වතාවක් ජප කරන්න. 21 වතාවක් ජප කරලා ඉන් අනතුරුව ඔයාට පුළුවන් ඔබ ගෙදරක ඉන්නවා නම් ගෙදර පහන තියෙන ඒ ආගමික වතාවත් සිදු කරන ස්ථානයේ මේ වීදුරුව තියන්න පුළුවන්. එහෙම නැතිනම් ව්‍යාපාර ස්ථානය තුල මෙය තියන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. විදේශගතව ඉන්න ඔබ මෙවැනි දෙයක් කරනවා නම් ඔබ නිදන කාමරේ නිදන ඇඳේ මට්ටමට තරමක් දුරට උස් ස්ථානයක් වෙන තැනකින් මේ වීදුරුව තියන්න පුළුවන්. ඉතින් ඔබට මේ විදිහට ලුණු එක තියලා දින 21ක් ගත වීමෙන් පසුව මේ වීදුරුව අරගෙන ඒ ලුණු ස්වල්පය එක්ක ගලාගෙන යන ජලයකට දාන්න ඕනේ. එහෙම නැතිනම් පුළුවන් සාමාන්‍යයෙන් ගහක් මුලට වගේ දාන්නත් පුළුවන්. නොපෑගෙන ආකාරයට එය ඉවත් කළ යුතුයි. දින 21කින් 21 හැකියාවක් තියෙනවා නම් වඩාත් හොඳයි. එහෙම නැතිනම් මාස 3න් 3ට වගේ කරා කියලා ගැටලුවකුත් නැහැ. මේ විදිහට ඔබ දවසින් දෙකෙන් ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් දවස් 21 දවස් 90 කියන කාල සීමාව ඇතුළත ඇත්තටම මේකෙන් ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ වගේ හොඳ කෙමක් ඒත් එක්කම වාසනාව දියුණුව ජයග්‍රහණය ආරක්ෂාව දුවදරුවන්ගේ ගුණනුවණ වර්ධනය මානසික ශක්තිය කායික ශක්තිය ඒ හැම දෙයකම ඉවහල් වෙන ප්‍රබල කෙමක් මේක. ඉතින් මන්ත්‍රය මේ විදිහට තමයි එන්නේ. ඕම් ශ්‍රීම් රීම් ක්ලීම් ග්ලෞම් ගං ගණපතයේ වර වර්ධ සර්වජනම්මේ වස්මනාය ස්වාහා. ඔය විදිහට තිරේ දිස්සෙනවා. මේ මන්ත්‍රයෙන් තමයි 21 වතාවක් ජප කළ යුත්තේ. ඉතින් මේ ඊට බලගත්ු මන්ත්‍රයක් ගණ දෙවියන්ගේ මේ විදිහට මං කියූ ආකාරයට දින 21ක් තබා ගන්නා වූ ඒ ලුණු වීදුරුව ඉවත් කිරීමෙන් පසු නැවතත් ඔය කියපු ආකාරයෙන්ම තමයි ජප කර ගැනීමට අවශ්‍ය වෙන්නේ. ඇත්තටම ප්‍රයෝජන ප්‍රතිඵල තියෙන දෙයක්. නෙගටිව් එනර්ජිස් ගොඩාක් දුරට මේකෙන් ඉවත් වීමක් වෙනවා. සහ අපේ මනස මානසික සහනය මානසික සුවය නිරන්තරයෙන්ම ලැබෙනවා. ඉතින් මේ දේ කරන්න ඔබ උත්සාහ කරන්න. මොනවා හරි ගැටලුවක් තිබුණොත් මට කතා කරන්න. ඉතින් ඕගොල්ලෝ හැමෝගෙම සියලුම කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.